ආයුබෝවන් පුතේ. නිල්ෂානි, ශෙහානි, තරුෂි හෙනවද මාව? එහෙනම් මිස් හරි. පුතේ අද අපි කතා කරන්නේ අවබෝධයේ කොටසේ රාජකාරී ලිපි. හරිද? මීට කලින් ක්ලාස් වලදී රාජකාරී ලිපි පාඩම කරලා තියෙනවා. එතකොට මේ අලුතින් ආපු ඔයාලා මං හිතන්නේ මෙතන කවුරුත් නැතුව ඇති රාජකාරී ලිපි පාඩමේදී හිටපුනේ. කලින් ක්ලාස් වලදී හිටපු අය ඉන්නවද? රාජකාරී ලිපි වලදී? හිටියේ නැත්තම් මට දාන්න chat එකට no කියලා. එතකොට මට මුලින්දම්ම කියලා දෙන්න පුළුවන්. නැත්තම් තරුෂි හිටියද පුතේ? ඔව් මිස් මං හිටියා දිල්ෂානි, නෑ මිස් ශෂානි හිටියද? ශෙහානි නේ? නෑ මිස් හරි පුතේ. තරුෂි එහෙනම් අපි මුලින්දම් කියලා දෙමු. කමක් නෑ නේද පුතා? ඔයාටත් මතක නැතුව ඇති මං හිතන විදියට. කමක් නෑ මිස් මතකයිද? මුලින්දම් කියලා දෙමු නේ. හරි. පුතේ දැන් විභාගෙදී අපිට සිංහල කොටසේ ප්‍රධාන ලකුණු වෙන මාතෘකාවක් තමයි මේ රාජකාරී ලිපිය. මොකද ලොකු වෙලාවක් දෙන්නේ නැති නිසා රචනාවකට වඩා බොහෝ දුරට රාජකාරී ලිපියක් අනිවාර්යෙන් වෙනවා. මොකද ග්‍රාම නිලධාරී සේවය කියන්නේ ලිපිත් එක්ක ගනුදෙනු කරන සේවයක් නිසා, රාජකාරියක් නිසා රාජකාරී ලිපි කියන ප්‍රධාන මාතෘකාව යටතේ ලකුණු 20ක 25ක නේද? ලකුණු හම්බ වෙන ප්‍රධාන ප්‍රශ්නයක් විදියට මේ ලිපියක් කියන ප්‍රශ්නේ එනවා. හරිද? එතකොට තරුෂි අපි කිව්වා ලිපි වර්ග දෙකක් තිබෙනවා. එකක් සාම්ප්‍රදායික ලිපි සහ සාම්ප්‍රදායික නොවන ලිපි. නැත්තම් අපි කියනවා සාම්ප්‍රදායික ලිපිය අනිත් ලිපියට කියනවා වම් අත පැත්තෙන් ලියන ලිපිය. හැම තිස්සෙම වම් අත පැත්තෙන් ආරම්භ වෙන නිසා අපි කියනවා වම් අත පැත්තෙන් ලියවෙන ලිපිය කියලාත් කියනවා. පැහැදිලිද? එතකොට පුතේ මේ වර්ග දෙකින් කෝක ලිව්වත් ඔයාලට ලකුණු ලැබෙනවා. නමුත් මිස් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ සාම්ප්‍රදායික නොවන රාජකාරී ලිපිය ලියනවා නම් වඩාත් හොඳයි. හේතුව සමහර ළමයි යවන්නාගේ ලිපිනේ සහ ලබන්නාගේ ලිපිනේ පටල ගන්න. හරිද? ඒක නිසා අපි සාම්ප්‍රදායික නොවන රාජකාරී ලිපිය මුලින්ම ලියලිමු. ඊට අමතරව ඔයාලට සංක්ෂිප්තකරණය කියලා කොටසක් තියෙනවා පුතේ. මේ ක්ලාස් එකකින් පස්සේ මිස් ඔයාලට කලින් රෙකෝඩින් එක දානවා. ඒ නෝට් එකත් එක්ක ඔයාලා ඒක බලලා ඊළඟ දවසේ මම සංක්ෂිප්තකරණය කියන පාඩමේ ප්‍රශ්න කිහිපයක් දෙනවා. ඒ ප්‍රශ්න කිහිපය සහ රාජකාරී ලිපිය කියන කොටස් දෙකයි සාරාංශකරණයයි බලාගත්තා නම් භාගයක් ලකුණු සිංහල පේපර් එකේ ඇවිල්ලා. ඊටු ටික අපිට තව පොඩි කොටසයි තියෙන්නේ එතකොට ඉගෙන ගන්න. හරිද? හරි. හැමෝම පොතක් හරි ෆුල් ස්කැප් කොළ කීපයක් හරි අරගෙන ආවද? එහෙම අරන් ආවද පුතේ? ඔව් මිස් හරි. ඔයාලට මේ මිෂයා කරලා තියෙන එක පේනව නේද? සාම්ප්‍රදායික නොවන රාජකාරී ලිපිය. තරුෂි පැහැදිලිව පේනවද පුතා? ඔව් මිස් හරි. එහෙනම් අතන ලියා ගන්න පුතේ ප්‍රධාන මාතෘකාව සාම්ප්‍රදායික නොවන රාජකාරී ලිපිය. වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ වම් අත පැත්තෙන් ලියන ලිපිය නැත්තම් වම් අත පැත්තෙන් පටන් ගන්නා රාජකාරී ලිපිය. සාම්ප්‍රදායික නොවන රාජකාරී ලිපියක් ලියන්න කියලා එන්නේ නැහැ. රාජකාරී ලිපියක් ලියන්න කියලා තමයි එන්නේ. හරිද? එතකොට ඒක සාම්ප්‍රදායිකව ලිව්වා සාම්ප්‍රදායික නොවන විදියට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. පිළිවෙලට අදාළ කරුණු අඩංගු වෙලා තියෙනවා නම් ලකුණු දෙනවා. හරිද?
ඔයාලා පුතේ අංක 1 තියෙන තැනින් ලියන්න ඕනේ කාගේ ලිපිනයද? අපි ලියුමක් ගද්දි කාගේ ලිපිනයද මුලින්ම ලියන්නේ? යවන්නාගේ ලිපිනය. යවන්නාගේ ලිපිනය. එතකොට වම් අත පැත්තේ මුලින්ම ලියනවා පුතේ යවන්නාගේ ලිපිනය. යවන්නාගේ ලිපිනය. අංක 1 දාලා එතනින් ලියා ගන්න පුතේ යවන්නාගේ ලිපිනය. ඊට පස්සේ අපි ලබන්නාගේ ලිපිනය ලියනවද දිනය ලියනවද? දිනය. දිනය ලියන්නේ. ඒක ඉංග්‍රීසි ක්‍රමයට හෝ සිංහල ක්‍රමයට හෝ කුමක් හෝ වේවා දිනය ලියන්නේ. මිස් යවන්නාගේ නම ලියන්න ඕනේ නැද්ද මිස්? යවන්නාගේ ලිපිනය ලියද්දි පුතේ යවන්නාගේ නමත් ලියනවා. දැන් මෙහෙම හිතන්නකෝ. අපි මේක දැන් මම දැන් හිතන්න තරුෂි තමයි ග්‍රාම නිලධාරී එයාගේ වසමි. හරිද? දැන් තරුෂි ග්‍රාම නිලධාරී වුණාම තරුෂිගේ නම ලියන්නේ නැහනේ. ග්‍රාම නිලධාරීතුමිය නැත්තම් ග්‍රාම නිලධාරී වසම කියලානේ දාන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ට දැන් ඔයාලට ප්‍රශ්නේ දෙද්දී යම්කිසි නිලයක් හරි තනතුරක් හරි දුන්නොත් ඒ තනතුර ලියනවා. හරිද? එහෙම නොවි ඔයාලගේ නමක් මොකක් හරි දුන්නොත් පුතේ නම ලියලා ඇඩ්‍රස් එක ලියන්න. කිසිම ගැටලුවක් නැහැ එතනදී. පැහැදිලිද? දැන් නමක් දෙන්න නැතුව තනතුරක් දුන්නොත් ඔයාලා ලියන්න ඕනේ තනතුර. හරිද? හැම ලිපිනයකටම අපි නමක් ලියනවනේ. එහෙම නැතුව තනතුරක් දුන්නොත් තනතුර ඒ විදියටයි ලියන්නේ. දැන් හිතන්නකො ප්‍රාදේශීය ලේකම්ට යවන්න ඕනේ කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අදාළ දැන් කටාන නම් කටාන, මීගමුව නම් මීගමුව, ගාල්ල නම් ගාල්ල එහෙම. හරිද? නමක් දානවාමයි කියලා නීතියක් නැහැ. එතනදී අපි ඒ අදාළ දෙන ප්‍රශ්නය අනුව තමයි එතන නම වැටෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පුතේ. අංක 2ට අපි ලියා ගන්නවා මොකද්ද? දිනය. යවන්නාගේ ලිපිනය ලියලා ඒ ළඟම රූලේ තමයි පුතේ අපි දිනය ලියන්නේ. ලබන්නාගේ ලිපිනය ලියන්නේ රූලක් ඇරලා. හරිද? අංක 3 කියන තැනට දාගන්න පුතේ ලබන්නාගේ ලිපිනය. ලබන්නාගේ ලිපිනය. ඔතනදී පුතේ ලබන්නාගේ ලිපිනය කිව්වහම සමහර තැන්වලදී ඔයාලා දැකලා ඇති ලිපින දෙකක් විදියට ලියවෙනවා. දැන් මෙහෙම කිව්වොත් ඔබගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරිද? මොකක් හරි දෙයක් නඩත්තු කරන්න හරි මොකක් හරි දෙයක් ලබා ගන්න හරි දිසාපති මගින් මේ අමාත්‍යාංශයට ලියන්න කියලා ක්‍රීඩා අමාත්‍යාංශයට ලියන්න කිව්වොත් පුතේ ඔයාලා ලියන්න වෙනවා දැන් ගම්පහ දිස්ත්‍රික්කේ නම් දිසාපති ගම්පහ දිස්ත්‍රික්කයේ මගින් ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය එහෙම කියලා ලබන්නාගේ ලිපිනය ලියද්දී අපි දැන් පැවරුම් කරද්දී ඔයාලට තේරෙයි ඒක ලබන්නාගේ ලිපිනය ලියද්දී සමහර තැන්වලදී ලබන්නාගේ ලිපිනය කොටස් දෙකක් විදියට කැඩිලා එන්නේ. හරිද? ඊළඟට අංක 4ට අපි මොකද්ද ලියන්නේ පුතේ? මාතෘකාව. හැම රාජකාරී ලිපියක්ම රාජකාරී ලිපියක් කියලා අපිට හොයාගන්න පුළුවන් ප්‍රධානම අංගය තමයි පුතේ මාතෘකාව ලියලා මොකද්ද අපි කරන්නේ? මාතෘකාවට යටින් ඉරක් ගහනවා. ඉරක් ගහන්න ඕන. ඒ ඉරක් ගහුවාම ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉරක් නැතුව ගියොත් ලකුණු දෙකක් නැහැ. තේරෙනවද? මිස් ඔව් පුතේ. මාතෘකාවට කලින් ආමන්ත්‍රණය එන්නේ නැද්ද? මහත්මයාණෙනි එහෙම කියලාද? ඔව් මිස් ආමන්ත්‍රණය මෙතන ආමන්ත්‍රණයට ඉඩක් දාලා නැහැ නේ මම.
හතරවෙනි එකට උඩින් ලියා ගන්න පුතේ. ඔයාලා අංක දාලාද ලියාගත්තේ? ඔයාලා අංක දාලාද ලියාගත්තේ නිකන්ද ලියාගත්තේ? තරුෂි අංක දාලා මිස්. අංක දාලාද? එහෙනම් අංක 3 එක පල්ලෙහැම්ම තරුවක් දාලා ලියා ගන්න පුතේ ආමන්ත්‍රණය. හරිද? හරි මිස්. හරි. ඊළඟට පුතේ මාතෘකාවට යටින් ඉර ගහන එක අනිවාර්යයි. මාතෘකාව පුළුවන් තරම් කෙටි කරලා ගන්න ඕනේ. පැල් වටාරමක් ලියන්නේ නැහැ. මොකද අපි ලියුම ඇතුලේදී ලියනවනේ ඒක. දැන් හිතන්නකෝ යම්කිසි නඩත්තුවක් මොකක් හරි ගොඩනැගිල්ලක් ලබා ගන්න පරිපාලන ගොඩනැගිල්ලක් ලබා ගැනීම. එච්චරයි. මොකක් හරි දැනුවත් කිරීමක් නම් ඩෙන්ගු මර්ධන මොකක් හරි එහෙම එකක් නම් ඩෙන්ගු මර්ධන වැඩසටහනක් පිළිබඳ දැනුවත් කිරීමයි. එහෙම පුළුවන් තරම් මාතෘකාව කෙටි කරලා ගන්න. හරිද? තනි රූලකට එනවා නම් වඩාත් හොඳයි. එහෙම ලියන්න බැරුව ගිහිල්ලා රූල් දෙකකට ආවා කියලා ගැටලුවක් නැහැ. රූල් දෙකටම අදාළ වෙන විදිහට තනි ඉරක් ගහන්නේ හැමතිස්සෙම ඒ ලියන මාතෘකාව යටින් ඉරක් ගහන්න ඕනේ. හරිද? එතකොට අංක 5 කියන තැන පුතේ අපි හැමතිස්සෙම වම් අත පැත්තෙන් ලියද්දී රූලේ මුල ඉඳන්ම ලියනවා. හරිද? සාම්ප්‍රදායික ලියුමේදී අපි ලියන්නේ මැදට ඇවිල්ලානේ. නේද? මේකෙදි එහෙම නෙමෙයි. අපි වම් අත පැත්තේ ඉඳන් පටන් අරගෙන මුලින්ම මේ ලියුමෙන් අපි මොකද්ද කියන්නේ? මොකද්ද මේක ඉස්සල්ලාම යම්කිසි දෙයක් කියන්න කලින් පුතේ අපි හඳුන්වලා දෙන්න එපා. මොකක් හරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රශ්නයක් හරි ඔයාලට බොහෝ දුරට එන්නේ එහෙම ප්‍රශ්න. හරිද? එහෙම මොකක් හරි තියෙද්දි ඒක හඳුන්වලා දෙනවා. ඊළඟට අපිට මොකක්ද ඒක වෙනුවෙන් කරන්න පුළුවන් ක්‍රියාමාර්ගය. හරිද? ඊළඟට තමයි අපි පුතේ නිගමනය හරි ඉල්ලීම හරි කරන්නේ. එතකොට මේකෙදි අනිවාර්යෙන් ඡේද 3ක්වත් ලියවෙන්න ඕන. හැබැයි වැල් වටාරන් ලියන්න ඕනෙත් නැහැ. අදාළ කාරණාව ලිව්වනම් පුතේ ලකුණු ලැබෙනවා. හරිද? පළවෙනි එකේදී ඒ කියන්නේ පස්වෙනි එකේදී අංක 5 කියලා දාලා තියෙන තැනදී ඔයාලා හැඳින්වීමක් කරන්න ඕන. මොකද්ද මේ අපි මොකක් වෙනුවෙන්ද මේක කරන්නේ? මොන ආයතනයේ වෙනුවෙන්ද? මොන රාජ්‍ය ආයතනයේ වෙනුවෙන්ද? එහෙම කියන එක. හරිද? ඊළඟට අපි අදාළ කටයුත්ත පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න ඕන යම්කිසි ප්‍රශ්නයක් නම් නැත්නම් ඉල්ලීමක් නම්. හරිද? ඊළඟට පුතේ අංක 7ේදී අපි ඒකට නිගමනයක් හරි ඉල්ලීම අවසන් කරලා හරි නැත්නම් ස්තුති කිරීමක් හරි එතන වෙන්නේ අවසානයේ. හරිද? ඡේද 3ක් විදිහට මම හරියෙන්ද මේ අනිවාර්යෙන් ඡේද 3ක් ලියවි. ඒ කියන්නේ අනිවාර්යෙන් ඡේද 3ක් ලියවෙන්න ඕන කියන එක නීතියක් නෙවෙයි. නමුත් ඡේද 3කට තමයි පුතේ අපි රාජකාරී ලිපියක් හරියට ලියද්දි ලියන්නේ. හරිද? හරි. අංක 8 කියන තැනට මොකද්ද පුතේ එන්නේ? හ්ම්? අංක 8 කියන තැනට මොකක්ද එන්නේ? අපි ලියුමක් ලියලා ඉවර කරයින් පස්සේ හර්ෂී ස්තුතියි කියලා නේද මිස්? ඔව් ස්තුතියි කියලා එනවා. ඊට පස්සේ අපි හර්ෂිට මතක ඇති මේට කියලා ලියනවා. ඊට පස්සේ අත්සන දාන්න ඉඩ තියලා නමද ලියන්නේ තනතුරද? නම ලියනවා. එහෙනම් පුතේ මෙයට කියලා දාලා අපි අංක 8 තියෙන තැනින් දානවා මෙයට කියලා. ඊන් පල්ලෙහාට තියෙන්නේ පුතේ අත්සන දාන්න ඉඩ. හරිද? ඊළඟට අපි නම ලියලා තනතුර ලියනවා. හැමතිස්සෙම මතක තියාගන්න පුතේ විභාගෙදී ඔයාලට දෙන්නේ රාජකාරී ලිපියක්
ලියන්නද නැත්නම් රාජකාරී ලිපියක් කෙටුම්පත් කරන්නද කියන වෙනස ඔයාලා දැනගෙන ඉන්න ඕන. කෙටුම්පතක් කියන්නේ මොකද්ද? අත්සන දාන්න නැතුව ලියන රාජකාරී ලිපිය. අත්සන දාන්න නැතුව ලියන රාජකාරී ලිපිය. අත්සන දාන්න බෑ කෙටුම්පතක් කියලා දුන්නාම පුතේ. හරිද? කෙටුම්පතක් කියලා දුන්නාම අත්සන දාන්නේ නැහැ. දැන් හිතන්න අද දිනේට මොකක් හරි ලියුමක් ලියන්න කියනවා කෙටුම්පතක් ලියන්න කියනවා. කෙටුම්පතක් ලියන්න පුතේ අනිවාර්යයෙන්ම දැන් ප්‍රාදේශීය ලේකම්තුමිය නම් මේ ලියුම ලියන්නේ එයාගේ ඉන්නෝනේ ඇසිස්ටන්ට් කෙනෙක් නේද? එතකොට එයා මේක ටයිප් කරනවා. හරි? අත්සන දාන්න බෑනේ යාට. එතකොට ඒ කෙනා කරන්නේ පුතේ අත්සන දාන තැනින් හිස්තනක් තියෙනවා. අන්න එතනදී අපි ඒකට කියනවා පුතේ මොකද්ද? කෙටුම්පතක් කියලා. හරිද? ඒ කෙටුම්පතේදී පුතේ දැන් හිතන්න 2026 පෙබරවාරි නැත්නම් දෙවැනි මාසේ 13 කියලා ලියනවා. අපි කෙටුම්පතක් ලියන්න කිව්වහම 2026 කියලා දාලා දෙවැනි මාසේ කියලා දාලා පුතේ දිනේ දාන්නේ නැහැ. දිනේ තියෙනවා එහෙම. හේතුව අක්ෂණ යොදන වෙලාවට තමයි යා දිනේ දාන්නේ. ඒක තමයි කෙටුම්පතක් කියන්නේ. ජෝන් ඩොයිලි කන්දුරට ගියුසුම කෙටුම්පත් කළා කියලා කියන්නේ ඔන්න ඕකයි. එයා අත්සන් කරන්නේ නැහැනේ පුතේ. රොබර්ට් බවුන්ඩ්‍රික් කියන ආණ්ඩුකාරවරයානේ අත්සන් කරන්නේ. එතකොට අර කෙටුම්පත් කළා නේද කියලා අපෙන් අහන්නේ. ජෝන් ඩොයිලි කෙටුම්පත් කළා නේද කියන්නේ කෙටුම්පත සහ රාජකාරී ලිපිය අතර වෙනස ඕක තමයි. රාජකාරී ලිපිය සම්පූර්ණ වෙන්නේ පුතේ කෙටුම්පත අත්සන් කරයින් පස්සේ. ඔයාලගෙන් දැන් එක්සෑම් එකේදී පුතේ ඔයාලට දුන්නොත් රාජකාරී ලිපියක් ලියන්න කියලා ඔයාලට අත්සන දාන්න පුළුවන්. රාජකාරී ලිපි කෙටුම්පතක් කියලා දුන්නොත් ඔයාලා අත්සන දැම්මොත් පුතේ ඔයාලගේ සම්පූර්ණ ලියුමම හරිද වැරදිද? එතකොට හරිද වැරදිද? කෙටුම්පතක් කියලා දීලා ඔයාලා අත්සන් කරොත් වැරදි. වැරදි. ළමයි හිතනවා ලිපියක්නේ අවුලක් නෑනේ මේක අත්සනක් දාලා යන. එහෙම එකක් නෑ පුතේ මේ ඔයාලා යන්න රාජකාරිය ඊටාම වැදගත් රාජකාරියක්. එතකොට ග්‍රාම නිලධාරිය කියන ධූරයේදී රාජකාරී ලිපි කියන්නේ වැඩිපුරම කරන්න තියෙන වැඩේ තමයි ලියන එක. ඉතින් ඒක නිසා ඔක අනිවාර්යෙන් ඒ විදිහට බලනවා. හරි. අපි එතකොට පුතේ මේ ආකෘතිය ඔයාලට මතකයි නේද? ආකෘතිය ලියාගත්ත පොත පැත්තකින් පොතේම අනිත් පැත්ත හරි ගමන්නේ අරගෙන පුතේ දැන් ඊළඟට නෑ පබෝද දිනේ දාන්නේ නැහැ දිනේ දාන්නේ නැහැ කියන්නේ අවුරුද්දයි මාසයයි දානවා දවස මේ එක දාන්නේ දැන් හිතන්න 2026 දෙවෙනි මාසේ 13 කියලා 13 කියන එක දාන්නේ නැහැ හරිද එහෙම වෙල්දි දාන්නේ නැහැ හරි අපි යනවා දැන් රාජකාරී ලිපියක් ලියන්න හරි පුතේ ඔයාලා පැවරුම් අංක 2 කියවන්න බලන්න කැමති කෙනෙක් එකොඩවිල ඉහළ වූ ප්‍රදේශයේ පිහිටි රුක්කත්තනායක රක්ෂිත වනාන්තරය සමීපයේ ව්‍යාපාරිකයෝ අනවසරයෙන් මත්පැන් පිරීමේ ජාවාරම්ග නිරතව සිටින බව එගොඩවිල ග්‍රාම නිලධාරී ඔබ වෙත පැමිණිල්ලක් ලැබී ඇත. ප්‍රදේශවාසියෙකු මගින් ලැබුණු මේ තොරතුරු පිළිබඳ එගොඩවිල පොලිස් ස්ථානාධිපතිතුමා දැනුවත් කිරීමට යෝග්‍ය ලිපියක් ආසන්න වශයෙන් අවම වචන සංඛ්‍යාව 50ක් ඇතුළත් වන පරිදි සකස් කරන්න. හරි දැන් මෙතනදි කියන්නේ පුතේ එගොඩවිල කියලා ගමක් තියෙනවා නේද? ඒක එගොඩවිල ඉහළ වූ ප්‍රදේශයේ පිහිටි රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය. රක්ෂිත වනාන්තරය
අන්තරයක් ආසන්නව මත්පැන් පෙරීමේ ජාවාරමක් කරනවා කියලා ඔත්තුවක් ලැබිලා තියෙනවා. ඔයාලා දැන් තනතුරට ගියන් පස්සේ ඕන තරම් ඔත්තු හම්බෙයි. හරිද? එතකොට පුතේ ඔයාට තියෙන්නේ දැන් ඔයා තමයි මෙතනදි කියන්නේ ඔබගේ නම යොදන්න. ග්‍රාම නිලධාරී ඔයා කියලා හිතලා හරිද? කාවද දැනුවත් කරන්න කියන්නේ පුතේ මේ පිළිබඳව? හ්ම්? කියවන්න බලන්න. කාවද දැනුවත් කරන්න කියලා දෙන්නේ? පොලිස් ස්ථානාධිපතිතුමා. පොලිසිය ස්ථානාධිපතිතුමාව දැනුවත් කරන්න කියලා තියෙන්නේ පුතේ. හරි. දැන් මිස් කියලා දීපු ආකෘතියට හරිද? ඒ කියන්නේ වම් අත පැත්තෙන් ලියවෙන ලිපියක් විදියට නැත්තම් සාම්ප්‍රදායික නොවන ලිපියක් විදියට හෝ එයාලා කැමති විදියකට දැන් ලියුම ලියන්න ඕනේ. ලියලා පුතේ තරුෂි අපි ඉස්සර කොහොමද කරන්නේ? එක්සෑම් ගෲප් එකට හරි මිස්ටර් WhatsApp හරි දාන්න ඕන ලියපු ලියුම. දැන් හරිද? ලියුම ලියලා ඉවර වෙලා ඔයාලා ලොකු වෙලාවක් නම් දෙන්නේ නැහැ පුතේ. හරිද? පළවෙනි ලියුම හින්දා පොඩ්ඩක් වෙලාව ගත්තට කමක් නැහැ. ලියුම ලියලා ඉවරනයින් පස්සේ chat එකට yes කියලා දාන්න ඕනේ. ඊට පස්සේ මිස්ටර් WhatsApp එකට දාන්න ඕනේ හැමෝම. හරිද? නැත්තම් පුතේ ඔයාලා ඕක ලියන්නේ නැහැ පස්සේ ලියන්නම් කියලා ඉන්නවනේ. එහෙම බෑ. දැන් ලියලා දාන්න ඕනේ. අකුරු කැත වුණාට කමක් නැහැ. හාෆ් ෂීට් එකක හරි පත්තර කොලයක ලිව්වත් කමක් නැහැ පුතේ. වැඩේ වෙන්නයි ඕනේ. හරිද? හරි. පැවරුම් අංක 2 කියලා ලියන්න පුතේගෙදි. ඔක්කොබෝද කැමති විදියකට ලියන්න සාම්ප්‍රදායිකව හරි කමන්නේ. දැන් මම කියලා දීපු විදියට හරි ඔයාලට කැමති විදියකට ලියන්න. අර නීති ටික තියෙන්න ඕනේ විදියට.
ලොකු වෙලාවක් ගන්න එපා පුතේ එක්සෑම් එක කියලා හිතාගෙන ලියන්න.
ඉවර ළමයි මට යස් කියලා chat එකට දාන්න පුතේ. පැවරුම් අංක 2 සෙව්මිනී කරන්න කිව්වේ. දැන් නම් වෙලාව ඇති පුතේ. හ්ම්
දෙන්නයි දාලා තියෙන්නේ මේ ලියුම ලියලා කෝ අනිත් ළමයි. ඉක්මනට දාන්න WhatsApp එකට. දැන් වෙලා පැතිනේ පුතේ. හ්ම්. ඉහානි තරුෂි ඉවරද? හරි. දැන් ලියපු අයයි ලියපු නැති අයයි ඔක්කොම එන්න බලන්න මේ පැත්තට. පබෝදා පබෝදා ඔව් මිස්. ප්‍රශ්න කියවන්න පුතේ අනිත් හැමෝටම එන්න. එගොඩවිල ඉහළවූව ප්‍රදේශයේ පිහිටි රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය සමීපයේ ව්‍යාපාරිකයෙකු අනවසරයෙන් මත්පැන් පිරීමේ ජාවාරමක නිරතව සිටින බව එගොඩවිල ග්‍රාම නිලධාරී ඔබ වෙත පැමිණිල්ලක් ලැබී ඇත. ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු මේ තොරතුරු පිළිබඳව එගොඩවිල පොලිසියේ ස්ථානාධිපතිතුමා දැනුවත් කිරීමට යෝග්‍ය ලිපියක් ආසන්න වශයෙන් අවම වචන සංඛ්‍යාව 50ක් ඇතුළත් වන පරිදි සකස් කරන්න. හරි. එතකොට පුතේ ඔයාලා මොකද්ද මෙතනදී යවන්නාගේ ලිපිනේ විදියට දැම්මේ? හ්ම්. යවන්නාගේ ලිපිනේ විදියට මොකද්ද දැම්මේ? අපි බලමු ලියපු කෙනෙක්ගේ කරගෙන. කාගේද මේක? ඕක මගේ මිස්. ඕක මගේ. මගේ නම කියන්න අනිත් අයට ඇහෙන්න. පබෝදා. පබෝදා. හරි. පබෝදා ඔව් මිස්. දැන් විභාගෙට ගිහිල්ලා පුතේ ඔහම කපන්න එපා. හරිද? හරි මිස් මේ ඔය කටු මේ මේක ලිව්වේ ආයෙත් ලියනවා මේ ඔව් ඒක දැනට කමක් නැහැ. මේ එක්සෑම් එකට ගිහිල්ලා ඔහම කපන්න එපා පුතේ. ලකුණු 5ක් විතර අඩු කරයි. හා මිස්. හරි. දැන් පුතේ මෙතනට දාන්න පුළුවන් ඔයාලට ග්‍රාම නිලධාරී කාර්යාලය ගොඩවිල. නේද? එහෙම දාන්න පුළුවන්. අනිත් අය කොහමද දැම්මේ? හ්ම්. අනිත් ළමයි කොහමද දැම්මේ? එගොඩවිල ග්‍රාම නිලධාරී කාර්යාලය. ඒ ගොඩවිල ග්‍රාම නිලධාරී කාර්යාලය.
ග්‍රාම නිලධාරී කාර්යාලයකම එගොඩවිල ඉහළදාම කියලා එහෙම දාන්නත් පුළුවන් පුතේ. හැමතිස්සෙම මතක තියාගන්න ඔයාලා ඇඩ්‍රස් එක දාද්දි මුල් වචන ග්‍රාම නිලධාරී කාර්යාලයකම එගොඩවිල කියලා නතර කරනවා නම් එතනට තිතක් තියන්න ඕනේ. නැත්නම් ඒක පල්ලහැට ගේනවා නම් ඉහළදාම කියලා දැන් මෙතනදි ප්‍රබෝධ අරන් තියනවා වගේ සමාවක් දාලා අන්තිම එකේදී තියන්න පුතේ නැවතීමේ තිත. ඒ වලට තමයි ඔයාලට ලකුණු හම්බ වෙන්නේ. හරිද? දැන් පුතේ මට කියන්න ප්‍රශ්නේදී තිබ්බේ ඔයාලට රාජකාරී ලිපියක් ලියන්නද ලිපි කෙටුම් පතක් ලියන්නද? මොකක් කියලා ලියන්න තිබ්බේ? තරුෂි ශෙහානි මොකක්ද ලියන්න කියලා දීලා තිබ්බේ? ලිපියක්ද ලිපි කෙටුම් පතක්ද? මොකක්ද ප්‍රබෝධ ලියන්න දීලා තිබ්බේ? ලිපියක් මිස්. ලිපියක් ලියන්න දීලා තිබ්බේ. ලිපියක් ලියන්න දීලා තියෙන හින්දා ප්‍රබෝධ මොකද්ද කරලා තියෙන්නේ? දිනේ දාලා තියෙනවා. හරිද? ඊළඟට ප්‍රබෝධ අරන් තියෙන පොලිස් ස්ථානාධිපති එගොඩවිල කියලා ආය ස්ථානාධිපති තුමෙනි. හරි. ඊළඟට පුතේ අනවසර මත්පැන් පෙරීමේ ජාවාරමක් පිළිබඳ දැනුවත් කිරීමටයි. නැත්තම් දාන්න පුළුවන් අනවසර මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳ දැනුවත් කිරීමයි. ඔයාලා මොකද්ද දැන් මාතෘකාව? අනිවාර්යෙන් දැන් මට WhatsApp එකට ලියුම ලියලා දාපු නැති ළමයි ක්ලාස් එකෙන් පස්සේ නෙවෙයි දැන් ලියනවානේ කොහමද? ඒ ලියන ගමන් හරි දාන්න ඕන පුතේ. හරිද? අරුෂි වල තියෙනවානේ. හරි. ඊළඟට අපි මොකද්ද කියන්න ඕනේ මෙතනදී? මෙතනදී මොකද්ද කියන්න ඕනේ ඊළඟට? අනවසර මත්පැන් පෙරීමේ ජාවාරමක් හරි නැත්නම් අනවසර මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියක් පිළිබඳ හරි දැනුම් දීමයි කියලා ලියලා මාතෘකාව යටින් ඉරක් ගැහැව්වා. හරිද? දැනට අපි ලකුණු 5ක් එකතු කරගෙන ඉවරයි. ඊළඟට මොකද්ද කියන්නේ? අවබෝධ මෙතනදී ලියලා තියෙන එගොඩවිල ඉහළ ඌව ප්‍රදේශයේ රුක්කත්තන රක්ෂිතය පිහිටා ඇත. හරිද? අපි බලමු තව කවුරු හරි ලියපු එක. ඔයාලට පුතේ ඔයාලා ලියපුවම දෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා මොනවද මෙතනදී වෙලා තියෙන අඩුපාඩු කියලා. මේක කාගේ තරුෂිකද? ඔව් මිස්. තරුෂි කියවන්න පුතේ පළවෙනි ඡේදෙට මොකද්ද දාලා තියෙන්නේ ලියලා තියෙන්නේ කියන එක. ඉහත ලිපිනයෙහි එනම් මාගේ ග්‍රාම නිලධාරී වසමේ රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය සමීපයේ මත්පැන් ජාවාරමක් කරගෙන යන බවට මා වෙත තොරතුරක් ලැබී ඇත. හරි. මෙයා මෙතෙන්දි දැනුම් දීමක් කරලා තිනවා මම තමයි මේ ග්‍රාම නිලධාරී. එතකොට මගේ වසමේ අයිති රක්ෂිත වනාන්තරයේ තමයි මේ මත්පැන් පෙරීමේ ජාවාරමක් කරගෙන යන්නේ. හරිද? ඊළඟට පුතේ ඊටු ටිකක් කියව. රක්ෂිත වනාන්තරය සමීපයේ ව්‍යාපාරිකයෙකු අනවසරයෙන් මත්පැන් පෙරීමේ ජාවාරමක නිරතව සිටින බවට පැමිණිල්ලක් ප්‍රදේශවාසියෙකු මගින් ලැබීමෙන් පසු
ඒ පිළිබඳ සොයා බලා නිසි පියවරක් ගැනීම සඳහා ඔබතුමා දැනුවත් කිරීමට මෙම ලිපිය මගින් බලාපොරොත්තු වෙමි. හරි. ඊළඟට මෙයා ලියලා තියෙනවා මේ පිළිබඳ සොයා බලා කඩිනම් පියවරක් ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. හරි. දැන් මේ මිස් කියන එක ඔයාලා පොඩ්ඩක් ලියා ගන්න ඕනේ පුතේ. මේ මිස් කියන්නේ අන්තර්ගතය විතරයි. කොටස් 3ක් වෙනවනේ මැදට. ඒ කොටස් 3 විතරයි කියන්නේ. හරිද? අනිත් ටික ඔයාලා ලියලා තියෙන විදිහටම තිබ්බට කමක් නැහැ. ලියා ගන්න මෙහෙම. එගොඩවිල ග්‍රාම නිලධාරී කොට්ටාසේ එගොඩවිල ග්‍රාම නිලධාරී කොට්ටාසේ ඉහළ වූ ප්‍රදේශයේ එගොඩවිල ග්‍රාම නිලධාරී කොට්ටාසේ ඉහළ වූ ප්‍රදේශයේ පිහිටි රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටි රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය ආසන්නයේ එගොඩවිල ග්‍රාම නිලධාරී කොට්ටාසේ ඉහළ වූ ප්‍රදේශයේ පිහිටි රුක්කත්තනයාය රක්ෂිත වනාන්තරය ආසන්නයේ හරිද පුතේ? ව්‍යාපාරිකයෙකු විසින් අනවසර මත්පැන් පෙරීමේ ජාවාරමක් අනවසර මත්පැන් පෙරීමේ ජාවාරමක් අනවසර මත්පැන් පෙරීමේ ජාවාරමක් සිදු කරනු ලබන බවට ලියලිවන්න හරි කියන්න. හරි මිස්. හරි. ප්‍රදේශවාසියෙකුගෙන් මා වෙත පැමිණිල්ලක් ලැබී ඇත. පළවෙනි ඡේදය විදියට තමයි පුතේ ඒක ගන්නෙ. හරිද? දැන් මෙතනදි කියනවා මගේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ මේ ප්‍රදේශයේ පිහිටලා තියෙනවා රුක්කත්තනයාය කියලා රක්ෂිත වනාන්තරය. හරිද? ඒ රක්ෂිත වනාන්තරයේ ව්‍යාපාරිකයෙකු විසින් අනවසරයෙන් මත්පැන් පෙරනවා. ඒ ගැන ප්‍රදේශවාසියෙක් මට පැමිණිල්ලක් කරා කියන එක දැනුවත් කිරීමක් කරනවා පුතේ. එතකොට ඒ දැනුවත් කිරීම කරායින් පස්සේ යා කියන්න ඕන මොකක්ද මේ සිදුවීම නිසා එයාගේ වසමට වෙච්ච ඒ කියන්නේ වසමට වෙච්ච පාඩුව නැත්තම් අලාභ හානිය මොකද්ද? නැත්තම් මොකද්ද ඉස්සරහට වෙන්නේ?
ඇයි මෙයා මෙහෙම කියන්නේ කියන එක. හරිද? දෙවෙනි ඡේද විදියට ලියා ගන්න පුතේ. එම ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාවට එම ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාවට බාධා ඇතිවීමේ අවදානමක් පවතින අතර එම ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාවට බාධා ඇතිවීමේ අවදානමක් පවතින අතර රක්ෂිත වනාන්තර ප්‍රදේශයටද හානි සිදුවිය හැකි බව දැනුවත් කරමි. ඔයාලට පුතේ මෙතනදී සඳහන් කරමි කියලා ලියන්න පුළුවන්, දැනුවත් කරමි කියලා ලියන්නත් පුළුවන්. හරිද? ඔයාලට ගැළපෙන විදියට ඒක ලියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එම ක්‍රියාව හේතුවෙන් ප්‍රදේශයේ සාමය සහ ආරක්ෂාවට බාධා ඇතිවීමේ අවදානමක් පවතින අතර රක්ෂිත වනාන්තර ප්‍රදේශයටද හානි සිදුවිය හැකි බව දැනුවත් කරමි. හරිද? ඊළඟට තුන්වෙනි ඡේදයේ විදියට ගන්න පුතේ. එබැවින් මෙම කරුණ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එබැවින් මෙම කරුණ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එබැවින් මෙම කරුණ පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් පරීක්ෂණයක් පවත්වන්න කියලා කියන්නේ පුතේ. හරිද? මේ ගැන ඊට පස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හරිද පුතේ? දැන් තේරෙනවද රාජකාරී ලිපියක් ලියන්නේ කොහොමද කියලා? ප්‍රබෝධා හරි. අංක 1 පැවරුම කියවන්න පුතේ. තරුෂි කියවන්න පුතේ අංක 1 පැවරුම. කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ඉතා කලබලකාරී කාර්යාලයකි.
මෙහි ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් ඔබ ඒ සඳුනිකා ඒකනායක අංක එක මහත්මිය පැවරුම කියවන්න කැමති කෙනෙක්. මිස් ඇහෙන්නේ නැද්ද? මට ඇහෙන්නේ නැද්ද? මිස්ට ඇහෙන්නේ නැද්ද නැත්නම් ඔයාලා කියන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද මිස්? ඇහෙන්නේ නැහැ නේ. හිමින් ඇහෙන්නේ. ආයෙ දැන් කියවන්න බලන්න ඇහෙනවද? පුතේ. කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇහෙනවද මිස්? ඔව් දැන් ඇහෙනවා. කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ඉතා කලබලකාරී කාර්යාලයකි. මෙහි ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් W.A. සඳුනිකා ඒකනායක මහත්මිය කටයුතු කරයි. මෙම කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉතා කුඩා ගොඩනැගිල්ලක් වන අතර එය දැඩි අබලන් තත්ත්වයක පවතින බැවින් මහජන සේවා සැපයීමේදී ඉතාමත් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදු වී ඇත. එබැවින් පවතින ගොඩනැගිල්ල වෙනුවට මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා කඩිනමින් පරිපාලන ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවී ඇත. ඔබ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා යයි සිතන්න. ඔබ කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ගැනීමට ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා මගින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීම සඳහා ලිපියක් කෙටුම්පත් කරන්න. හරි පුතේ. මෙතෙන්දි කියන්නේ පුතේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගම්පහ කියන දිස්ත්‍රික්කයේ තියනවලු පුතේ. ගම්පහ දිස්ත්‍රික්කයේ තියනවලු කටාන කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හරිද? ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්වරිය ඔයා කියලා හිතලා තමයි මෙතෙන්දී ලියුම ලියන්න තියෙන්නේ. හරිද? මෙම කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉතා කුඩා ගොඩනැගිල්ලක් වන අතර එය දැඩි අබලන් තත්ත්වයක පවතින බැවින් මහජන සේවා සැපයීමේදී ඉතාමත් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදු වී ඇත. මෙයා යන්නේ පුතේ මේ ගොඩනැගිල්ල අබලන් වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට කරදරයි වැඩ කටයුතු කරගන්න, රාජකාරී කරගන්න. එබැවින් පවතින ගොඩනැගිල්ල වෙනුවට මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා කඩිනම් පරිපාලන ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවී ඇත. මේක එක්ක නඩත්තු කරන්න ඕන නැත්නම් අලුතින් එකක් හදලා දෙන්න ඕන. බොහෝ දුරට නඩත්තු කිරීමන්නේ ලංකාවේ වෙන්නේ නේද? අලුත් ඒවා හැදෙනවට වඩා. හරි. ඔබ මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා යයි සිතන්න. ඔයා තමයි දැන් මේක පුතේ ලියන කෙනා තමයි ප්‍රාදේශීය ලේකම්වරිය හෝ වරයා කියලා හිතා ගන්න ඕන. ඊළඟට කියනවා ඔබ කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අලුත්වැඩියා කර ගැනීමට ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා එහෙම නැත්නම් දිසාපති මගින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කිරීම සඳහා ලිපියක් කෙටුම්පත් කරන්න. මෙතනදී පුතේ අර මිස් කලින් කිව්වා වගේ යවන්නාගේ ලිපිනය ලබන්නාගේ ලිපිනය කියන එක කොටස් දෙකකට එනවා. හරිද? මුලින්ම පුතේ හැම තිස්සෙම සාමාන්‍යයෙන් රාජකාරී ලිපියක් ලියද්දි වම් අත පැත්තෙන් මගේ අංකය කියලා අංකයක් ලියවෙනවා. හරිද? ඔයාලගෙන් විභාගෙදී ඒකට මගේ අංකය කියලා දෙන එකට එහෙම ලොකුවට බලන්නේ නැහැ. නමුත් ඔයාලා රාජකාරී වලට ගියාම ඔයාලට තේරෙයි මගේ අංකය කියලා අංකයක් ලියන්න වෙනවා වම් අත පැත්තේ. හරිද? ඊළඟට මෙතෙන්දි පුතේ ඔයාලා ප්‍රාදේශීය ලේකම්වරිය හෝ වරයා විදියට මේ ඇඩ්‍රස් එක ගද්දි ගන්න පුතේ ලිපිනය ගද්දි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටාන. හරිද? ඊළඟ ඇඩ්‍රස් එක ගද්දි ගන්න ඕනේ දිස්ත්‍රික් ලේකම් ගම්පහ දිස්ත්‍රික්කයේ මගින්. මෙතෙන්දි ලියලා තියෙනවා පුතේ දිස්ත්‍රික් ලේකම්වරයා නැත්තම් වරහන් ඇතුලේ දිසාපති මගින් යවන්න කියලා. එතකොට ඔයාලා අනිවාර්යයෙන් ප්‍රාදේශීය ලේකම් කියලා දැම්මා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා දැම්මා, කටාන දිනය දැම්ම, දිනයට පල්ලෙහෙන් දාන්න ඕන පුතේ දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් ගම්පහ දිස්ත්‍රික්කයේ මගින්.
ඊළඟට පල්ලෙහාට රූලක් කැරලා ලියනවා පුතේ ලේකම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ. මේක ලියන්න කියලා තියෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාටනේ. ඒ ලියන්න කියලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා හරහා නිසා පුතේ අපි ලියන්නේ දිස්ත්‍රික් ලේකම් ගම්පහ දිස්ත්‍රික්කයේ මගින් කමා රූලක් කැරියා ආයේ ලේකම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ. ලියලා මිස් ඔයාලට විනාඩි 10ක් දෙනවා ලියුම ලියලා WhatsApp එකට දාන්න දැන්. විනාඩි 10යි දෙන්නේ පුතේ. ලියුම ලියලා WhatsApp එකට දාන්න ඕනේ. විනාඩි 10ක් ඇතුළත දාන්න ඕනේ. මොකද එක්සෑම් එකට ඔයාලට පැය ගණන් හම්බෙන්නේ නැහැනේ පුතේ. ඕක අමාරු ලියුමක් නෙමෙයි. ලියුම ලියලා ඉවර වෙලා පුතේ WhatsApp එකට දාන්න.
ලියලා ඉවරද? තරුෂී ලියලා ඉවරද පුතේ? අවසාන ටික මිස්. හරි මිස්. හරිද පුතේ? හරි. හරි. ඔයාලා ලියපු එක WhatsApp කරන්න පුතේ. හරි. දැන් මේක කියවන්න බලන්න ඔයාලට පේනවද ෂෙයා කරලා තියෙන ලියුම? ෂෙයා කරලා තියෙන රාජකාරී ලිපිය පේනවද පුතේ? කවුරු හරි කියවන්න ඇහෙන්න. ඔයාලා කියන එක මට ඇහෙන්නේ නැද්ද? තරුෂී, ඔව් මිස්. කබෝදා. හරි. ඔයාලට ෂෙයා කරලා තියෙන එක පේනව නේද පුතේ? ඔව් මිස්. හරි පුතේ එහෙනම් කියවන්න බලන්න අනිත් අයටත් ඇහෙන්න.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටාන 2026 2/13 මිස් මේකේ දිනේ හ්ම්. එනවද? දිනේ එන්නේ නැහැ. ඒක තමයි මම කියවන්න කිව්වේ. මෙතෙන්දී ඇයි දිනේ එන්නේ නැත්තේ? කෙටුම්පතක් හින්දා. කෙටුම් පතන් නිසා. අනිවාර්යෙන් මතක තියාගන්න පුතේ. එතෙන්දී 2026 දෙවෙනි මාසේ කියලා දාලා දිනේ දාන්නේ නැත. හරි. ඊළඟට දිස්ත්‍රික් ලේකම් ගම්පහ දිස්ත්‍රික්කය මගින් ලේකම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ පරිපාලන හරි පුතේ. ගොඩනැගිල්ලක් ඔයාලට ලබා මම ගැනීම. කිව්වා ගොඩක් ඉන්නුත්. ඔයාලට මම කිව්වා පුතේ මේ අර ලිපින දෙකක් එනවා කියලා. කාගේ හරි මාර්ගයකින් ගම්පහ දිස්ත්‍රික්කය මගින් නැත්තම් දිස්ත්‍රික් ලේකම් මගින් යවන්න කිව්වොත් පුතේ අනිවාර්යයෙන්ම එම දිස්ත්‍රික් ලේකම් මගින් ඊළඟට තමයි කාටද මේක යවන්නේ ලේකම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කොළඹ. ඊට පස්සේ ආමන්ත්‍රණයක් ආයෙ දාන්න දෙයක් නෑ පුතේ. හරිද? හරි. ඊළඟට කියව. පරිපාලන ගොඩනැගිල්ලක් ලබා ගැනීම නඩත්තු කිරීම සම්බන්ධවයි. මෙම කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන අතර ඉතා කලබලකාරී මහජන සේවය සපයන රාජ්‍ය ආයතනයකි. එහෙත් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල දැඩි අබලන් තත්ත්වයක පවතින බැවින් මහජන සේවා සැපයීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වී ඇත. එබැවින් ඉහත දුෂ්කරතාවය සලකා බලා මෙම කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අලුත් වැඩියා කර ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන්කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හරි. මේට කියලා දාලා අපි අත්සන දාලා නෑ පුතේ මේක කෙටුම්පතක් නිසා. හරිද? මෙතෙන්දී පුතේ තනතුර දාන්න කලින් අනිවාර්යෙන් නම දාන්න ඕන කියන එක මතක තියාගන්න. ඒක පටල ගන්න එපා. හරිද? එතකොට සාමාන්‍යයෙන් පුතේ රාජකාරී ලිපියක් ලියවෙන්නේ මේ විදියට. වෙනසකට තියෙන්නේ එක්ක කෙටුම්පතක් එනවා එක්ක ඔයාලා රාජකාරී ලිපියක් ලියන්න කියනවා. හරිද? එහෙම නැත්නම් අර ගම්පහ දිස්ත්‍රික්කය මගින් නැත්නම් කොළඹ දිස්ත්‍රික්කය මගින් දිසාපති කාර්යාලය හරහා එහෙම කියලා આવොත් පුතේ ඔයාලා ලියන්න ඕන දිස්ත්‍රික් ලේකම් නැත්තම් දිසාපතිතුමා කියලා ඉන්නේ නැහැ බොහෝ දුරට දිස්ත්‍රික් ලේකම් කියලා තමයි එන්නේ. හරිද? ඒ විදිහට ඔයාලා ඇඩ්‍රස් ටික හරියට ලස්සනට අරගෙන ලියුම කොටස් තුනකට ලිව්වනම් කිසිම හේතුවකට වම් අත පැත්තෙන් ලියන ලියුම් වලදී මැදින් පටන් ගන්න එපා. අපි දැන් පුතේ යවන්නාගේ ලිපිනය සහ ලබන්නාගේ ලිපිනය දෙකම වම් අත පැත්තින් දාලා පළවෙනි ඡේදෙ මැදින් ආරම්භ කරොත් ඕක සාම්ප්‍රදායික නොවන හරි සාම්ප්‍රදායික කියන ඒ දෙකෙන් කෝකටවත් අයිති නැහැනේ. එතකොට ඔයාලට ලකුණු කැපෙනවා. හරිද? ඒක නිසා හැමතිස්සෙම පුළුවන් තරම් උත්සාහ කරන්න එක්ක සාම්ප්‍රදායික විදියට ලියන්න නැත්නම් වම් අත පැත්තෙන් පටන් ගන්න ලියුමක් විදියට ලියන්න. වම් අත පැත්තෙන් පටන් ගන්න ලියුම් වලදී පුතේ අපි හැමතිස්සෙම රූල මුලින් ඉඳන් පටන් ගන්නෙ සාම්ප්‍රදායික ලියුම් වලදී රූල මැද ඉඳන් පටන් ගන්නෙ. හරිද? ඔයාලා පළවෙනි මීට කලින් කරපු ක්ලාස් එකේ රෙකෝඩින් නැති ළමයි කරුණාකරලා මගෙන් රෙකෝඩින් ඉල්ලගන්න සංක්ෂිප්තකරණය සහ රාජකාරී ලිපි කියන පාඩම් දෙකම එකට අපි කළේ. එතකොට ඒ ටික ඉල්ලගන්න ඔයාලට පුතේ පැවරුම් එක්සෑම් එකට යන්න කලින් රාජකාරී ලිපි 10ක් ඔයාලට ලියවනවා. දැන් ඔයාලා හිතන්න එපා මේ ලියුම ලියන එක මාර ලොකු දෙයක් නෙවෙයිනේ කියලා. එක එක ලියුම් එන්නේ එක එක විදියට පුතේ. එතකොට ඔයාලට සමහර තැන්වලදී හිතා ගන්න බැරුව යනවා මේක කොහොමද ලියන්නේ කියලා. ලකුණක් වුණත් වටිනවා කියලා මේ හැමතිස්සෙම කියන්නේ. එක ලකුණෙන් පුතේ ඔයාලගේ ජොබ් එක ඇති වෙන්න හෝ නැති වෙන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් ලකුණු අරගෙන යන්න පුළුවන් නම් අපි එතෙන්දී සාර්ථකයි. හරි පුතේ. එතකොට අද රාජකාරී ලිපිය කියන පාඩම ඔළුවට ගියාද මොකද්ද මේ රාජකාරී ලිපියක් කියන්නේ කියලා? රාජකාරී ලිපියක් කියන්නේ මොකක්ද කියලා ඔළුවට ගියාද? තරුෂි? ඔව් මිස්. හරි. මොකක් හරි ගැටලුවක් තියෙනවද පුතේ? මොකක් හරි ඔයාලට දැන් මේ ලියුම ලියන්දී හෝ දැන් මිස් ඔයාලට සඳුදා වෙද්දී රාජකාරී ලිපි 5ක් දානවා ලියන්න. ඊට පස්සේ ආයෙ එක්සෑම් එක ලං කරලා ආයෙ දානවා. හරිද? ලොකු කාලයක් නැහැ පුතේ මාර්තු 29 කියන්නේ නේ.
ඒක නිසා මේ දැන් ආයේ අනිද්දා ක්ලාස් එකේදී ඔයාලට සාමාන්‍ය දැනීම සහ කාලීන තොරතුරු පේපර් එකක් තමයි කරන්න තියෙන්නේ. බොහෝ දුරට ඒක කෙරුවයින් පස්සේ අපි යන්නේ බුද්ධි විශ්ලේෂණ ප්‍රශ්න පත්‍ර වලට. හරිද? සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරු ඉවර නෑ පුතේ. මොකද ඒ කාලීන තොරතුරු දැන් ජනවාරි මාසයේ ඒවා ටික ඔයාලා පාඩම් කරගන්න ඕනේ. පෙබරවාරි මාසයේ ටික පාඩම් කරගන්න ඕනේ. මාර්තු වලේ බලන්න ඕනේ. ඊට කලින් වෙච්ච විශේෂිත සිදුවීම් ටික බලා ගන්න ඕනේ. පාඩම් කරන එක නතර කරන්න එපා. එක දිගටම පාඩම් කරන්න ගන්න. පුළුවන් තරම් සිංහල ටික ලියලා අත වේගවත් කරගන්න try කරන්න. හරි පුතේ. එහෙනම් අදට ක්ලාස් එක නතර කරනවා පුතේ. ඔයාලව එතකොට මම හෙට නෙවෙයි අනිද්දා ආයේ හම්බ වෙනවා. හරිද? හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි. බුදු සරණයි good night miss good night පුතේ.